අය ඔය කාමරේ නෙමෙයි සිටි. ඒකක් බීරෙන්නේ කියලා. අය යදින කාමරේ හිටියා. එහෙනම් ඉතින් මේ මරයාගෙන යන්නේ. ඇයි ඉන්නේ නෝවෙල බලන්න. මේ ඊට පස්සේ සාස්ත්‍ර කියන්නේ පෙරණින් එකේ නෙමෙයි. අපේ ගෙදර. අපි ඉස්සරහ කාමරයක් හදලා දෙනවා සමුදේ සාස්ත්‍ර කියන්නේ. එතකොට සෙනක වැරළකට යන්නේ කොහෙද? අපේ ගෙදර. ඊගෝ කොහොමද? ධර්මයේ අතුරුදහන් මොකද ඒකේ තේරුම? කුමාර මිස්ටර් වික්‍රමසිංහට රූම් නම්බර් 2 එකට ගන්න. සර් දැකීමත් අපිට ධාරානිපාත සතුටක්. මම හොයන්නේ යන කෙනා මට හම්බ වෙන්න වගේ යන්නේ. මේ ඒක නෙමෙයි. ඔයා මගේ කොන්දෝඩ විතරක් නෙමෙයි. දෙම්මගේ හදවත ඇතුලේ ඇවිදිනවා වගේ අම්මෝ. सुंदर अतिरम्य पुरे पिला ගිය දේ ගියා සර්. ඔය ගැන කොච්චර කල්පනා කරත් වැඩක් නෑ. ඔන්න අතහැරලා දාන්න. නෑ මම මේ කල්පනා කරේ භූතයාගේ තියෙන හොඳ ප්‍රතිපත්ති ගැන. ඒ භූතය පිටරට දේවල් වලට අකමැති, දේශීය දේවල් වලට කැමැති භූතේ. අපි විදේශීය දේවල් වලට ගැටිකම් කරනවා. ඒ අතින් බලනකොට අපිට වැඩිය හොඳයි භූතය. සර් ඒ භූතියර සාමිකයෙන් ගියා කිව්ව නේද? මේ පැත්තේ කරක් ගන්නවත් දන්නේ නැහැ. හොල් මෙලහකට තව කායේ රැඟ ගන්න මාන බල නැති. මේ කවුද රැවිලා එමේ යන්නේ එහෙම නෑ හොඳද? අපෝ මං හරි බයි. මුත්‍රා අඩස්සිය ඇවිල්ලා වගේ ඇඟේ ගියා. මම නෑ එළියටවත් යන්නේ. සර් බලන්නකෝ. මම කාමරේ නෑනේ. අය ඔය කාමරේ නෙමෙයි සිටි. මම පොඩ්ඩකට රෙස්ටෝරන්ට් එකට ගියා තේ එකක් බීරෙන්නේ කියලා. මම යද්දිනම් කාමරේ හිටියා. ඇවිල්ලා බලන්නකෝ නෑ. එහෙනම් ඉතින් මේ මරයාගෙන යන්නේ. යයිති මිනිහා ගැන ඔයලා වැඩක් නෑ. උනාට ඉතින් මාත් එක්ක එක දවසක් හරි හිටපු මිනිස්සයානේ. එකයි මාත් හොයලා බැරි. ඒ මොකද්ද ඔයා කරන්න හදන්නේ? මොනවා කරන්නේ? මාත් හෙට උදේ යමු. තවත් කාමරයක් අපෝද. ඔනි! ඩැඩි! ඔනි මෙහෙනවා සාමිය ගෙනාව මෙහෙනවා. ඩැඩි එනවා. සාමිව ගෙනාවද? සාමිව ගෙනාවද? ඩැඩි එහෙනම් මට දැම්ම ශාස්ත්‍රයක් අහගන්න ඕන. ඔව් දැම්ම. දගනත හිටපන් උලමෝ. මේ ටෝනි ඊට පස්සේ අපිට කප්පන් අරන් ජීවත් වෙන්න ඕනේ නෑ. පෙරරින් එකට සාස්ත්‍ර අහන්න ගිය සෙනග වැල නොකඩි අපේ ගෙදරට එයි. අපිට එතකොට කල්ල දෙන්න හිතනවා. මම මේ කොහෙද ඉන්නේ? මේ මොකද? නෑ මට වඳින්න ඕනේ සාමි. ශාස්ත්‍රයක් දැම්ම ශාස්ත්‍රයක්. සාමි මේ බලන්න ඕනේ නෑ. සාමි ඉන්නේ පෙරරින් එකේ නෙමෙයි. මේ චණ්ඩි ජෝන්ගේ ගෙදර. ඔව් චණ්ඩි ජෝන්ගේ ගෙදර. මම චණ්ඩි ජෝන්. මේ ඊට පස්සේ සාස්ත්‍ර කියන්නේ පෙරරින් එකේ නෙමෙයි. අපේ ගෙදර. අපි ඉස්සරහ කාමරයක් හදලා දෙනවා සාමුදේ සාස්ත්‍ර කියන්නේ. එතකොට සෙනක වැරළකට යන්නේ කොහෙද? අපේ ගෙදර. සාස්ත්‍ර තමුසලාට පිස්සුදෝයි. මම දන්නේ නැති සාස්ත්‍රයක් නෑ. අනික මං සාමි කෙනෙකුත් නෙමෙයි. මම තමයි කුණු මොලවත්තේ ධර්මේ. හොඳ චණ්ඩියෙක්. චණ්ඩියෙක් මං හිතුවේ අපේ ඩැඩි විතරයි චණ්ඩියෙක් කියලා. බලන් ගියාම කුණු මොලවතේ චණ්ඩි ඉන්නවා. ඔව්. මොකද්ද? ඒ කතාවේ තේරුම. මම හොඳටම දැක්කනේ. සාමි ශාස්ත්‍ර කියනවා. ඒ සෙනගත්තා වැල්ලුකටි පෙරරින් එකට. ඔව් ආව. මොන පිස්සු කතාවක්ද ඔය මේ? මම ජීවිතේට සාස්ත්‍ර කියලාත් නෑ, සාස්ත්‍රයක් අහලත් නෑ. කුරේරයින් එකේ මාත්‍යා මාව පෙරේරයින් එකට එව්වේ. පෙරේරයින් එකට ගේමක් දෙන්න කියලා. දවසක් පෙරේරයින් එකේ ස්ටෝර් කාමරේට මම ගියාම ඒකේ බෝතලයක් තියෙනවා. මම හිතුවේ පොඩ්ඩක් කරේ ඇති කියලා ඇරලා බැලුවා. සුදු පාට දුමක් ආවා. එච්චරයි මට මතක සාමි. ඩැඩි එහෙනම් ඒ බෝතල ඇතුලෙන් එන්න ඇති භූතේ. ඔව් භූතය ඇඟට වැවුනම ශාස්ත්‍ර කියන්න පුළුවන් වෙනවලු. ඔව් දැන් මට තේරුණා මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මෙච්චර කල් මේ ශාස්ත්‍ර කියලා තියෙන්නේ කුණු මොනේ ධර්මය නෙමෙයි. අර බෝතලේ හැතරේ හිටුවේ භූතයා. දැන් මේ භූතයා ගිහිල්ලා දැන් මේ අකාව තියාගෙන ඉඩක් නැහැ. දැන් මූට ශාස්ත්‍ර කියන්න බෑ. අයියෝ මං කරගත්ත මෝඩට මාෂෝ මම දිනේද ශාස්ත්‍රයක් කියන්න ශාස්ත්‍රයක් අහගන්න ඇදුවා. ගෙනල්ලා තින්නේ වෙනින්. ඔකේ මලක්. වැඩි කියවන්න පෝ.
කෙනෙක් මෝල් ගහ. ඇයි පිටි කොටන්න? පිටි කොටන්න නෙමෙයි තෝගේ අටකුඩු කරන්න. කෙනෙක් පොල්ල. मैडम इवो को ධර්මයේ අතුරුදහන් මොකද ඒකේ තේරුම? ඉවොන් මොකද වෙලා තියෙන්නේ? සර් දන්නවනේ ධර්මයට භූතෙක් වෙච්ච කතාව? ඒක ඉතින් මේ මුළු පළාතම දන්න කාරණයක් නේ. ඈ උන්ට ඩෙමේජ් කරන්න කියලා උන්ට වාසියක් කරලා දුන්නා. ඉතින් දැන් ඒ භූතය ඇඟේ නැහැ. මොනවා? ඇඟේ නැහැ? මාෂල් පෙරේරා වැඩි හොඳට කියලා ධර්මයට බ්‍රැන්ඩි පෙව්වා. ඒ භූතයට පිටරට බීම අල්ලන්න හැලු. භූතය ඇඟෙන් ගිහිල්ලා. ආනේ ඒ භූතයා දෙවියෙක් වෙන්න ඕනේ. දැන් කෝ ධර්මයේ? ඊයර හොඳටම වෙරි මරගාති හිටියේ. මම රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා ඇති ධර්මයේ අතුරුදහන්. ඉතින් මිනිහා මෙහාට ආවෙත් නැහැ නේ. මං හිතන්නේ ලැජ්ජාවට ගෙදර යන්න ඇති. ඔන්න සර් බාර දුන්න කොන්ත්‍රාත් එක නියමයට කරා සර්. මේ කවුද මේ? කවුද? මොල්ලත් ධර්මයේ ධර්මයේ? මේ? තමුසලා මේ පාර නම් ඉලලා තියෙන්නේ නියම ධර්මයේ තමයි. ඒ වුණාට තමුසලා මං එළෙව්වට පස්සේ කොන්ත්‍රාත් එක බාර දුන්නේ නැහැ නේ. අපි දෙන්න වෙන ගමනක් ගිහලා එන ගමන් සර් චන්දිජොන්න ගර්ල් පැත්තේ ආවද? ඒ එන ගමන් මෙන්න මේ චන්දිජොන්න ගේ ඉස්සර වෙලා හිටියා. ඉතින් අපි ඉස්සුවා. මෙයා කොයිද? තමුසේ දැක්කේ මෙයා ඉන්නවා. අයිසේ තමුසට වැහක් තිබුණේ ඉතින් එක තිබුණේ. කවුද දන්නේ? මෙයාට වෙන කවුද අම්බානට දීලා? ඒකනේ තාමත් කිදිරි ගන්නේ. මේ ඉන්නවා. දැන් මට තේරෙනවා. චන්දිජොන් මියා උස්සගෙන යන්න ඇති ඒගොල්ලන්ගේ ගෙදරට. මේ කිවිසුම අස්සම් කරලා කිව්වේ ඒකනේ. භූතය ඇඟේ නෑ හම්බානක දෙන්න ඇති. ඔසි මෙයාට ගොඩාක් අමාරුයි. ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියන්න කියන්න. මේ බලාගෙන ඉන්න නැතුව ඉස්පිරිතාලෙට එක්ක යනවා. නළුවෙක් වුණත් එක්සිඩන්ට් එකක් වුණාම ඉස්සෙල්ලම ඉස්පිරිතාලේ යන්නේ නෑනේ සර්. ඉස්සෙල්ලම පත්‍ර කන්තරුවට ගිහිල්ලා මම එක්සිඩන්ට් එකක් වුණායි කියලා පත්‍රේ දාන්න කියලා තමයි සර් ඉස්පිරිතාලේ යන්නේ. ඉතින් අපිත් මෙහෙට ඇවිල්ලා යන එක හොඳයි කියලා මේ ගෙනාවා. චෑ සර් වැඩි කෑවා සර්. මම වැඩි කරා නෑ සර් අපි කෑවා සර්. මේ දැන්වත් මේ මිනිහා ඉස්පිරිතාලෙට එක්ක යයි සර්. මధుරේ කගේ හිටියට අලියෙක් වගේ බරයි මම මේක. වාට් යනවා ඒගොල්ලොත් එක්කලා. ඉස්පිරිතාලෙටම මොන වුණත් මාත් එක්ක එක දවසක් හරි එකට හිටපු මිනිස්සයා. උණුමෝල ධර්මයේ කොච්චර ගුටි කෑවත් ගෑනු මිනිහට සැලෙන්න නේද? මේ ළඟ ටෙලි නාට්‍යයක් කරනවා. මේ මිස්ටර් ජගත් වික්‍රමසිංහ. හෙලෝ. අපිට දවස් දෙක තුනකට නතර වෙන්න පුළුවන් රූම් එකක් කුලියට දෙන්න පුළුවන්ද? මොනවා? සර්ගේ නම මොකද්ද? මම මහේෂ් සූරගේ. රාජපක්ෂ කුමාර රෙන්ඩිගේ. මිස්ටර් වික්‍රමසිංහ මට වෙන්න. තැන්ක්ස්. මොකද්ද කරනවා කියලා ටෙලි නාට්‍ය? උමන්දොර තානායම. හරි හරි. අර ඔබ චිත්‍ර කතාවක විතරක් පත්තරේ ගියානේ. ඔව්. කුමාර මේ මිස්ටර් වික්‍රමසිංහට රූම් නම්බර් 2 එක දෙන්න. සර් දැකීමත් අපිට ධාරානිපාත සතුටක්. එම්නම් මිස්ටර් වික්‍රමසිංහ මම පැය දෙකකින් විතර ඇවිත් යන්න එන්න. ඔය වොෂ්යාකෙම දාලා ඇස්තෙල ඉන්න. හොඳයි. නස්සය. ඔයා මොකටද යාට අතවැන්නේ? ඇයි ආ රට යනවද? මං අතනට ඔයාට තියෙන අමාරුව මොකද්ද? මම මුළු දවස් තිස්සේම අතන හිටගෙන ඉන්නවා. ඔයා නිකන්වත් මට අතවන්නවද? නළුවේ ගායකයෙක් පේන්න බෑ. ඉබේටම අතවැන්නවා. අර නිකන් මුරලිදරන් බෝල් කරනකොට ඩැරල් එයාගේ අත මෙහෙම යන්නේ. ඒ වගේ. එයා හොඳ ගායකයෙක් නේ. තියාට අතවන්නන්න ඕනි. අනිත් එක එහෙම කරනකොට තමයි ඒක ළඟුණත් කැමති. අනිත් එක මම මෙතන පිළිගැනීමේ නිලධාරිණී. මම දන්නා මෙතනට අමුත්තන්ව පිළිගන්න. ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න.
මගේ වැඩක් විතරක් බලාගෙන ඉන්න ඕනියන්. මම දවස් 30 මාත්‍ර හිටගෙන ඔයා දිහා බලලා ඉන්නද දොරට පාලයක්. ඒක ඉතින් පුරුද්දනේ. මේ මැටි ඔයා මේ විදිහට මසාජ් කරන්න කොහෙන්ද ඉගෙන ගත්තේ? අපි ඇඟිලි හරිම සියුමනේ. ඉතින් හොඳට මසාජ් වෙන්නේ. හැබැයි මේක තමයි නියම ක්‍රමය. මට මේක කියලා දුන්නේ චීනි නෝනා කෙනෙක්. චීන් චෑන් චූන් නෙමෙයි. මගේ පිට කොන්ද සුන්. අනේ ඉක්මන් කළා බිමුට බහන්න. බහින්න නෝනා. අම්මා. මේ මැටි ඔයා නම් මගේ කොන්ද උඩ ඇවිද්දේ හරියට සවස ගෝල් පේස් පිට්ටනිය ඇවිදිනවා වගේ. එහෙම කළාම එකක් දැනගන්න පුළුවන්. කොන්දක් තියනවද කියලා. හැබැයි සර් නම් කොන්දක් තියෙනවා. සමහරුන්ට එහෙම කරනකොට ගානක්වත් නැහැ. ඊයයිට කොන්දක් නැහැ. මගේ නම් කොන්ද තියෙනවා. ඒ වුණාට කොන්දට යටින් තියෙන ආමාශය අක්මාව මුත්‍රාශය වගේ දේවල් චප්ප කවසලා දන්නේ අම්මෝ. ඊවට මුකුත් වෙන්නේ මේ ඒක නෙවෙයි. සර් මට කිව්වේ නෑනේ තාම කොහෙද රස්සාව කරන්න කියලා. මං කිව්වේ නැද්ද? නෑනේ. මං CID කියන වැඩ කරන්නේ. ඕ CID එකේ වැඩ කරනවා නම් මෙහෙම කාමරය ඇතුලේ වෙලා ඉඳී. එලි පිළිලිට ගිහලා ටිකක් බලන්න ඕනේනේ. ඒ වුණාට මං මේ වැඩ කරන විදිය වෙනස්. මං ඉන්ෆර්මේෂන් ගන්න විදිය වෙනස් ඒකයි. මමත් ඉස්සරින්දන් හරියට මාරක් කතා පොත් කියවලා තියෙනවා. ඉතින් මට හිතෙන්නේ හීනෙනුත් මම ඊ රහස් පරීක්ෂකගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. දැනුයි කියලා වෙනසක් නෑ. දැනටත් මම රහස් පරීක්ෂකලට හරි කැමතියි. ඇත්තද? එහෙනම් මම හොය යන කෙනා මට හම්බ වෙන්න වගේ යන්නේ. මේ ඒක නෙමෙයි. ඔයා මගේ කොන්දෝඩ විතරක් නෙමෙයි. දැන් මගේ හදවත ඇතුලේ ඇවිදිනවා වගේ. Excuse me. මෙහි ජගත් වික්‍රමසිංහ නතරලා ඉන්නවා. ජරත් වික්‍රමසිංහ කියන්නේ අර සිංහද? ඔව් එයා තමයි. නෑ මෙහි නතරලා. එයා මේ ළඟ ටෙලි නාට්‍යයක් ෂූටින් කරන්න ඇවිල්ලා ඉන්නවා. මේ ළඟ මොකක්ද ඉන්නේ එක නතරලා ඉන්නවා කිව්වේ. මං කියන්නේ පෙරේරා ඉන්නේ කියලා. හරියට හරි. පෙරරයින් තමයි. මට හැම නිකන් කුරේරයින් කියනවා වගේ. මම ඒකයි බලන්න ආවේ. ඊලෙන්න. right sir hey දැන් බෑන් කෙනෙක් ආවා. එයා අහනවා මේ ජගත් වික්‍රමසිංහ නවතලා ඉන්නේ මෙහෙද කියලා. මිනිහට පෙරේරයින් එකයි කුරේරයින් එකයි හොයාගන්න බැරුව. මං කිව්වා මෙහෙ නෙමෙයි යා නවතලා ඉන්නේ අරේ කියලා. ඒ කියන්නේ මේ ඒ ගායකයා නැවතිලා ඉන්නේ පෙරයින් එකේ. ඔව් සර්. ප්‍රින්සි අයියෝසි බලන්නකෝ. ඔයා දන්නවද මේ ජගත් වික්‍රමසිංහ කියලා කෙනෙක්? අර ගායකයානේ. එයා ටෙලි නාට්‍යවලත් රංගපානවා. හරි. අන්න එයා නැවතිලා ඉන්නවලු පෙරයින් එකේ. අම්නේ ඇයි ආතවත් බැරි උනේ මෙහෙ ඇවිල්ලා නතර වෙන්න. අපේ කරුමේ ප්‍රින්සි අපේ කරුමේ. මැඩම් මං අර කාමරේ ඉන්න හැරි මහතර ෆුල් ටෝක් එකක් දැම්මා. දැන් හැරි වටරවුමෝ මන් දැලේ දාගත්ත කිසිම වටරවුමක් නැතුව. යා ඉන්නේ තින් මගේ අතේ. කොයි අතේද? අතේ කියන්නේ මැඩම් දැන් මයික් යාළුයි. ඕනම දෙයක් අහගන්න පුළුවන් සයිස් එකක් තියෙනවා. මේ ඒක නෙමෙයි. එයාගේ ඩෙන්ටිටි කාඩ් එක කියලා බැලුවේ නැද්ද? අනේ සර් තාම ඉතින්ටම ආවේ නැහැ. මේක දවසින් මේව කරන්න ගියාම මං ගැන සැක හිතයි. ඉම්මින් සැරේ එකත් ඉල්ලගෙන බලනවා. මොනවා වුණත් අතේ දුරින් ඔය මිනිස්සු විශ්වාස කරන්න බෑ. මේ මොකද අපේ වැඩ කරන්න ගිහිල්ලා මැටිල්ලා මාරු වැටෙන්න ඕනේ නෑනේ. මැටිල්ඩා මාරුවේ වැටෙන්න මේ අබ්බාබෙක්ද? හරි ඔය කතාව නවත්තන්නකෝ. දැන් ජගත් වික්‍රමසිංහ පෙරයින් එකට ඇවිල්ලා ඉන්නවා. ඔයිට කලින් රංජන් රාමනායක ඇවිල්ලා හිටියේ අපිට මුකුත් කරන්න හම්බුනේ. ඔයිද මේ ගෝමස්ලා කියලා පිස්සුනේ නටන්නේ. මේ පාර හරි ජගත් වික්‍රමසිංහට මොන හරි කරන්න ඕනේ. හරි සර් මට එක දවසක් දෙන්නකෝ. මං හැරි මහත්තයා මගේ පැත්තට හරෝලම ගන්නවා. ෂුවර්? මොලේ හොඳ නැහැ.
වික්‍රමසිංහ ෂූටින් වලට එක්ක කරගෙන යන්න. කරුණාකරලා එයාට පණිඩක් කියවන්න පුළුවන්ද? ඔලකින රාජපක්ෂ මිස්ටර් වික්‍රමසිංහට කියන්නේ ආව ෂූටින් වලට එක්ක කරගෙන යන්න ඇවිල්ලා කියලා. අපේ මතකද? ඔව්. මං කිව්වනේ අපි එනකොට එන්නේ පැණි හදන්න කියලා. හානේ ඔයගොල්ලෝ මේ හනිමුන් ඩාවේ. Oh yes. මට ඔයගොල්ලන්ගේ නම පොඩ්ඩක් කියන්න. ලියාගන්න. ලියාගන්න. මගේ නම චමින්ද. මෙයාගේ නම කල්පනා. සර් මං ඈත තියා දැක්ක සර්ලා එනවා. ඉවට ආවේ. කුමාර මේගොල්ලන් ගිය ගමන යනකොට කියලා ගියේ පැණි හදට එනවා කියලා. අද වෙලා තියෙන පැණි හදට. ඇත්තද? මට හොඳට මතකයි සර් එහෙම කිව්වා. සර්ගේ පැණි මූණ, මිස්ගේ කිරිසිනාව මට හොඳට මතකයි. මෙයාට හීනි නිලිය නේද? තාම හීනි. මම හිතන්නේ පැණි හදින් පස්සේ මහත් වෙයි. වාට කොහොමද මතකයි ටාගට් එකක් තියෙනනේ ඒකයි. කුමාර මේගොල්ලන්ට රූම් නම්බර් 6 එක දෙන්න. රයිට්. මිස් දෙන්න බෑග් එක මේ කාලෙට වැඩිය බර උස්සන්න හොඳ නැහැ. බොහොම ස්තුතියි ආනේ. ඇත්ත තමයි. මේ බර සර් උස්සන්න. මේක. බොහොම ස්තුතියි. මහේලින අපි යමුනේ නේ අපි යමුනේ. මේ මිස්ටර් වික්‍රමසිංහ මේ අයි මගේ ඔටෝග්‍රාෆ් එකක් තියෙනවා. ඒකේ සයින් එකක් දාලා දෙන්නද? මේ මිස්ටර් වික්‍රමසිංහ අද ෂූටින් ඉවර වෙන්නේ කීයටද? කීයටද මහල් ඉවර වෙන්නේ? සමහරට 64 විතර වගේ. අයි මිස්. නෑ අපි හරි ආසයි මිස්ටර් වික්‍රමසිංහගෙන් සින්දුවක් අහන්න. මං කැමතියි මට ජගත් කියලා කතා කරන්න නම්. ජගත් නෙවෙයි ජගත් අයියා කියලා කතා කරන්න. හොඳයි. එතකොට ඉන්ස්ට්‍රුමන්ට් එක? ගිටාර එකක් නම් හොයලා දෙන්න පුළුවන්. හැමෝම රැට රෙස්ටෝරන්ට් එකට එනවා. ඒ වෙලාවට සින්දුවක් කතා වඩාක් හොඳ. හොඳයි බලමුකෝ. පැනලා දෙනවා. මෙයාට නිපත් වෙලා තියෙන්නේ. ඒ බන්ඩෝ ඇයි? චුට්ටක් ඉන්නකෝ. මේ මටද? මං ඉන්නවා. මොකද දන්නේ කවදාද නැතු මේ පැත්තේ ආවේ. බන්ටියව කඩේ අරින්න නේද? මම නම් ගන්ටුව කඩේට යවනවට කැමති නෑ. මොකද මුන් කඩවල් දාන්න රස්තියා දෙන්න පටන් ගත්තාම සිගරට් බොන්න පටන් ගන්නවා. බන්ටිගේ ඇන්ටි හැටියට මම නම් ඕකට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඒ ඉතින් ඔකට ඔය තරම් කලබල වෙන්න දෙයක් නෑනේ. බන්ටි මෙතන නෑ කියලා කියන්නේ අපි දෙන්නට සම්පූර්ණ නිදහස. ඕනේ. ඒක මට අමතක වුණා. එහෙමනම් ඉඳලා හිටලා බන්ටිව කඩේට යවන එක හොඳයි. එහෙමනම් බන්ටිගේ ඇන්ටි හැටියට ඒක අනුමත කරනවා. මම අනුමැතිය දෙනවා. අනුමැතිය පස්සේ මුකුත් නෑ. අයියෝ සිරිසේන. බන්ටි මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ. අයියෝ එක උදව්වට උදව් 10ක් වුණත් කරන්නම්කෝ. කුමාරයා වෙනුවෙන් මම මිස් ජූලිට ඕන උදව්වක් කරනවා. කුමාර කොහොමද මගේ වැඩවලට සම්බන්ධ වෙන්නේ? ඈ එන කුමාරයා කියන්නේ එයාගේ ටාගට් එක තමයිලු කවදා හරි මිස් ජූලිගේ අත ගන්න එක. එයා එහෙම කිව්වද? ඔව්. ඒ මිනිහට අත්ත නැද කියලා. ඔයා මොනවද අත જાතිය කකා තමයි හිටියේ. මම මේ කියන උදව්ව නම් කුමාරට තියා වෙන කිසිම කෙනෙකුට කියන්න එපා බන්ටි. මිස් ජූලි කියනවා නම් මම මේ උදව් කාටවත් නොකිය ඉන්නම්. මම දැන් ඔයාට ලියුමක් දෙනවා. ලියුමක්? අනේ පාපා මම හරි බයයි. මාසල් මහත්තයා දැනගත්තොත් මගේ ජොබ් එකත් ගහලා යයි. මේ මොකද මේ? මම දෙන්නේ ඔයාට නෙමෙයි ලියුම එක ගිහින් තව කෙනෙකුට දෙන්න කියලා. අයියෝ අන්න එහෙම කියන්න එපාය. මේ බලන්න මගේ පපුව තාමත් ගැහෙනවා. අම්මෝ මේක පපුවක් කැලීමෝලක් නේ. ලීමෝල ලියුම දෙනවා කියලා මෙහෙම ගහනවා නම් වෙන මොනවා හරි දෙනවා ගුවක් ගැහිලා නැරෙයි. වෙන මොකුත් දෙන්නේ නැහැ නේ බන්ටි. මේ ඔයා මන් දෙන ලියුම අරගෙන
යන්න ඕනේ කුරේරයින් එකට. ඒ කරලා හේිනා රොනි කියලා බොයි කෙනෙක්. ඔයාට මතක නේද අර මෙහි ආවේ කැලිප්සෝ බෑන්ඩ් එක? යාද? හරි ආසික් සින්දු ටිකනේ. ඔය දැන් දෙන්න ලියුම මං ටක් ගාලා ගිහින් දිලා නැන්. මම හුඟ කාලෙකින් නැටුවෙත් ඒ සින්දු වලට තමයි. ලියුම මම පස්සේ දෙන්නම් බන්ටි. මේ දැන් ඔයා කොහේ යනවා කියලාද යන්නේ? මං කඩේ යනවා කියලා යන්න. හැබැයි අපේ මම්මිට නම් දැනගන්න තියන්න එපා බන්ටි. හපෝ අපේ මම්මි දැනගත්තොත් මං ඔයාව කඩේ යවුවා කියලා. එයා දන්නවා මං යවන්නේ කුරේරයින් එකට තමයි කියලා. නෑ නෑ බය වෙන්න නැතුව ඉන්නකෝ. මම අහුවෙන්නේ නැති වෙන ගාහන්ට වැඩේ කරන්නම්. අනේ හරි හොඳයි. මේ බන්ටි තව පැයකින් මෙතෙන් එනවද? හරියට එන්න ඕනේ. ඔබ සොයන තැන මෙතන ට්‍රී නේචර් රිසෝට්. මේ යාට නළුවෙක් ගායකයෙක් වෙන්න බෑ මේ ලෝකෙ 100ක් නැහැ පැනලා දෙනවා. ඇයි උඹට ඊර්ෂ්‍යාව? ඉරිසියාව නෙවෙයි මචං. මගේ හිතට හරි වේදනයි. මෙයාගේ මේ හැසිරීමට. හොඳයි මම මේකෙන් අරවියක් මතු කරලා දෙන්න. අරවියක් මතු කරලා දෙන්න. මයින් ගන්න බෑ. මයිනනේ. මයින පස්සේ පෙන්නන්න. අයියෝ මේ මොකද බන්ටි මේ? බෝස් මං ජොබ් එක කරන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. නිකන් හරි ප්‍රින්සි මැඩම් දැනගත්තොත් එයා මාව මසාජ් කරයි. පිට මිනිහෙකුට තියෙන chance එක මට නැහැනේ අම්මා පල්ලා. ඉතින් සර් මං එහෙම කළේ සර්ලගේ මොහොතටනේ. සර්ලා වෙනුවෙන් මට ඊට වැඩිය ලොකු දෙයක් වුණත් කරන්න පුළුවන්. ඊට වැඩි දෙයක් නම් එපා. තවත් දෙන්නේ. පපුව අමාරු හදනවනම් මම මොකට බර මං ආවට කමක් නැද්ද? එනවා. තියෙනකොට හිතේ අරමුණක් අධිෂ්ඨානය හා විශ්වාසයෙන් ජීවිතය තෝරගන්න ඒ ඔබේ හොඳම මොහොත දකින්න අනාගතය ස්වාධීන වෙන්න තව තවත් ශක්තිමත් වෙන්න අභියෝගවලට අභියෝග කරන්න ජීවිත සුරකිමින් සැමට සිත සලසමින් පිරිපුන් ජීවිතයකට ඔබ සමගින් පෙරට යූනියන් ඇෂුවරන්ස්